මුහුදු ජලයේ ලුණු සියල්ල එකවර නැති වූහොත් කුමක් සිදුවේද? එයින් පෘථුවියේ ජීවත් වෙන අපිට කොහොම බලපායිද? රැඳී සිටින්න කුතුහලයේ පිරුණු මේ වීඩියෝ එකේ අවසාන තත්පරයේ එක් උදෑසනක ඔබ අවදි වන බව සිතන්න. එවිට පෘථිවියේ සෑම සාගරයක තිබෙන ජලය පිරිසිදු මිරිදී ජලය බවට පත් වී ඇත. ඒ කියන්නේ මුහුදු ජලයේ තිබෙන ලුණු සාන්ද්‍රණය සියල්ල අතුරුදහන් වී ඇත. දැන් ඔබට මුහුදු ජලය බොන්න පුළුවන්. පුදුම සහගතයි නේද? නමුත් ඉන්න. මම ඔබට කිව්වොත් මේ වෙනස පෘථිවියේ ජීවිත විනාශ කරනවා කියලා. මුලින්ම අපි බලමු මුහුද ලුණු සහ ලවණ වන්නේ ඇයි කියලා. වසර බිලියන ගණනක වර්ෂාපතනයේ කාදනය සහ දිය යට ගිනිකඳු මගින් සෝඩියම් සහ ක්ලෝරයිඩ් වැනි ඛනිජ සාගර ජලයට එකතු වීමෙන් මුහුදට එහි ලුණු රසය ලැබෙනවා. උදාහරණයකට ගත්තොත් මුහුදු ජලයේ ලීටරයකට ලුණු ග්‍රෑම් 35ක් පමණ තිබෙනවා. මෙම ලුණු නොමැතිව සාගරයේ රසායන විද්‍යාව සහ ජෛව විවිධත්වය බිඳ වැටෙනවා. ලුණු අපට රසය එකතු කරනවා පමණක් නෙමෙයි, එය සමුද්‍ර ජීවමාන කරන්න දායක වෙනවා. දැන් ඒ ලුණු සියල්ල හදිසියෙම අතුරුදහන් වෙනවා. මුලදී මිනිස්සුන්ට සතුටු වෙන්න පුළුවන් කාරණයක් වෙනවා. මොකද දැන් මුහුදේ වතුර පානය කරන්න පුළුවන්. නමුත් පැය කිහිපයක් ඇතුළත සියල්ල වෙනස් වෙන්න පටන් ගන්නවා. ලුණු මත ජීවිතේ රඳා පවතින සියලුම සාගර ජීවීන්ට තම ජීවිතේ හැර යාමට සිදු වෙනවා. දැන් මුහුදු ජීවීන් බිලියන ගණනක් මිය ගිහිල්ලා ඉවරයි. මාළු, කොරල්පර මුහුදු සාගර ආහාර දාමෙම අතුගාලා දමනවා. සාගරයේ ගොඩබිම් වාසීන්ගේ දේශගුණය මෙහෙවන බැවින් සිදුවන සියලුම බලපෑම් එතනින් නතර වෙන්නේ නැහැ. මුහුදේ ලුණු නැති වුණාට පස්සේ අපිට ගොඩාක් ප්‍රයෝජන තියෙනවා. අපට පානීය ජලය, ගොවිතැන් සඳහා විශාල මිරිදිය ප්‍රමාණයක් ලැබිලා තියෙනවනේ. නමුත් සමුද්‍ර ජීවීන් නොමැතිව අපගේ පරිසර පද්ධතිය සහ ඔක්සිජන් නිෂ්පාදනය පවා බිඳ වැටෙනවා. හොඳින් මතක තබා ගන්න. කුඩා සාගර ජල ප්‍රවාහන මගින් අප හුස්ම ගන්නා වාතයෙන් 50%කට වඩා නිර්මාණය කරනවා කියලා. දැන් මිනිස්සුන්ට ඉතා භයානක විපත්වලට මුහුණ දීමට සිදු වෙනවා. දීවර කර්මාන්තය සම්පූර්ණයෙන්ම බිඳ වැටෙනවා. මුහුදු මාළු, මුහුදු ආහාර, කොටින්ම කිව්වොත් සාගර ආර්ථිකයක් නැති වෙනවා. ලුණු කර්මාන්තශාලා ලවණ ඉවත් කිරීමේ කම්හල් වසා දැමීමට සිදු වෙනවා. පොඩ්ඩක් ඉන්න. ඒත් එච්චර කාලයක් පෘථිවියේ මිනිස්සුන්ට ජීවත් වෙන්න පුළුවන් වේද? ගල්ෆ් ඇල, බෙන්ගාල බොක්ක වැනි සාගර දහරා ලුණු සහ උෂ්ණත්වයේ වෙනස්කම් නිසා කැළඹෙන්න පටන් ගන්නවා. ලුණු අතුරුදහන් වුණ නිසා ලෝකයේ සෑම තැනකම කාලගුණය වෙනස් වෙනවා. සමහර කාන්තාර ප්‍රදේශ අයිස් වලින් මිදෙන්න පටන් ගන්නවා. උත්තර ධ්‍රවය, දක්ෂිණ ධ්‍රවය මාරාන්තික තාප තරංග වලට මුහුණ දෙන්න පටන් ගන්නවා. ඒ නිසා විශාල සුනාමි පවාට ගන්නවා. ඉතින් ලුණු නැති මුහුදක් හොඳයි කියලා කිව්වට මුහුදේ ලුණු නැතුව අපිට හුස්ම ගන්නවත් බැහැ නේද? එය අපගේ ලෝකයේ අවසානය වනු ඇත. ලුණු යනු අපේ ග්‍රහලෝකයට කුළුබඩුවක් පමණක්ම නෙමෙයි. එය පෘථිවියේ සාගරවල ජීව රුධිරය කිව්වොත් මම නිවැරදි. වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න, ඔබේ අදහස් කමෙන්ට් කරන්න, යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. අපි තවත් මේ වගේ අභ්‍යවකාශ සහ විද්‍යා අභිරහස් පිළිබඳ වීඩියෝවකින් ආපහු හමු වෙමු. channel එක හොඳයි නම් subscribe කරන්න.